ආයුබෝවන් තෙරුවන් සරණයි ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. හිතෝතුනි ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව ආරම්භ කරලා ඉතාමත් කෙටි කාලයකදී මේ තරම් විශාල ග්‍රාහක පිරිසක් අපිත් එක්ක එකතු වෙයි කියලා අපි හිතුවේ නෑ. ඉතින් දිනෙන් දින වැඩි වෙන මේ පිරිසත් එක්ක ඔබගේ සුබ පැතුම් යෝජනාවන් ආශිර්වාදයන් දකිද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් ඒ සියල්ලටම ඔබට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. අපව විශ්වාස කරනවාට අපත් සමග රැඳී සිටිනවාට. ඉතින් හිතවතුනි අපි මේ සූදානම් වෙන්නේ 2026 ජූලි මාසයේ 26 වෙනිදා සිට අගෝස්තු මාසයේ 1 වෙනිදා දක්වා ගෙවී යන සතිය ඔබේ ලග්නයට අනුව බලපාන්නේ කොහොමද කියලා විශ්ව කේන්ද්‍රයේ ග්‍රහ චලිතයන්ට අනුව ඉතාමත් සියුම්ව සහ සවිස්තරාත්මකව විග්‍රහ කරගන්න. මේ සතියේ ප්‍රධානම ග්‍රහ මාරු සහ ග්‍රහ පිහිටීම් දෙස බලද්දී රවි ග්‍රහයා කටක රාශියේත් සිකුරු සහ බුධ තමන්ට සුබ ස්ථානවලත් ගමන් කරමින් පවතිනවා. මේ නිසා ලක්වාසී මෙන්ම ලෝකවාසී සැමටම ආර්ථික සමාජීය වශයෙන් යම් යම් පෙරලිකාරී තත්ත්වයන් නැති කරන සතියක් බවට මේ සතියපත් වෙලා තියෙනවා. අපි බලමු ඔබේ රැකියාව, ව්‍යාපාර, ආදරය, විවාහය, අධ්‍යාපනය වගේම ඔබ විදේශගතව සිටිනවා නම් ඔබට මේ සතිය බලපාන්නේ මොන විදිහටද කියලා. ඒ වගේම තමයි මේ සතියේ ඔබට ඇතිවන සුළු සුළු අපලකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට ඒවා මගහරවා ගන්නට කරන්න පුළුවන් වත්පිළිවෙත් මොනවාද කියලා අපි දැන් ලග්නයෙන් ලග්නයට කතා කරමු. ඔබට මතක් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර අපේ YouTube නාලිකාව තවමත් subscribe කරලා නැත්නම් ඉක්මනින්ම අපේ නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා. එසේනම් හිතවතුනි අපි පලාපල විග්‍රහය සමගින් එකතු වෙමු. තෙරුවන් සරණයි. ප්‍රථමයෙන්ම අපි සූදානම් වෙන්නේ රාශි චක්‍රයේ පළවෙනි රාශිය මේෂ ලග්නයට 2026 ජූලි මාසයේ 26 වෙනිදා ඉඳලා අගෝස්තු මාසයේ 1 වෙනිදා දක්වා වූ සතියේ ග්‍රහචාරය ගැන කතා කරන්න. ප්‍රථමයෙන්ම මේෂ ලග්න හිමි ඔබට මතක් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව subscribe කරලා අපත් එක්ක එකතු වෙන්නට කියලා. අපි මුලින්ම බලමු මේෂ ලග්න හිමියන්ගේ මේ සතියේ ගෘහ ජීවිතය, පවුල, විවාහය සහ ආදරය ගැන. මේෂ ලග්න හිමි ඔබගේ ගෘහ ජීවිතය දෙස බලද්දී මේ සතිය තුළ පවුලේ සාමය සහ සමගිය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. කොහොම වුණත් කුජගේ දෘෂ්ටි හේතුවෙන් සතියේ මැද භාගයේදී ඔබේ කලත්‍රය සමග කියන්නේ සැමියා හෝ බිරිඳ සමග සුළු සුළු මතභේද මතුවෙන්නට ඉඩ පවතිනවා. ඔබ ආදරය කරන කෙනෙක් නම් අනවශ්‍ය සැකය සහ නොයිවසිලිකමත්කම නිසා සම්බන්ධතාවලට බාධා ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා කතා කරද්දී ඉතාමත් ඉවසිලිමත් විය යුතුයි. පවුලේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය ඔබට හිමි වෙනවා. ඒ වගේම තමයි නිවසේ අලුත් වැඩියාවක් හෝ අලංකරණ කටයුත්තක් වෙනුවෙන් ඔබට කාලය වැය කරන්නට නම් මේ සතියේදී සිදු වේවි. අපි බලමු මේෂ ලග්න හිමියන්ගේ රැකියා සහ ව්‍යාපාර කටයුතු ගැන.
රැකියා ශාස්ත්‍රයේ නියුතු මේෂ ලග්න හිමියන්ට මේ සතියේ අමතර වගකීම් සහ රාජකාරී බහුල වන ස්වභාවයක් පෙනෙන්නට ඉඩ තියෙනවා. උසස් නිලධාරීන්ගෙන් පැසසුම් ලැබීමට ඉඩ ඇතිමුත් රැකියා ස්ථානයේ සිටින ඊර්ෂ්‍යාකාරී පාර්ශවයන්ගෙන් ඔබ ප්‍රවේශම් විය යුතුයි. ව්‍යාපාරික කටයුතු වල නිරත අයට නව ආයෝජන සඳහා සුබ සතියක්. විශේෂයෙන්ම ස්වයං රැකියා සහ නිර්මාණාත්මක ක්ෂේත්‍රවල නිරත අයට ඇනවුම් ලැබීමෙන් ව්‍යාපාරික කටයුතු පුළුල් කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. අපි ඊළඟට බලමු මේෂ ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු මේ සතියේදී මොන වගේද කියලා. අධ්‍යාපන කටයුතු වල නිරත මේෂ ලග්න දරු දැරියන්ට මේ සතියේ තරමක උදාසීන බවක් ඇති වෙන්නට පුළුවන්. කොහොම වුණත් බුධ ග්‍රහයාගේ පිහිටීම අනුව සතිය අගභාගයේ වන විට ධාරණ ශක්තිය සහ මතක ශක්තිය වැඩි වෙනවා, වර්ධනය වන බවක් තමයි පේන්නේ. පාඩම් වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට හැකියාව ලැබෙනවා. තාක්ෂණික හා පරිගණක ශාස්ත්‍රයන් හදාරන සිසුන්ට සුවිශේෂී ජයග්‍රහණ අත් කර ගැනීමට මේ සතියේදී හැකියාව ලැබෙනවා. ඊළඟට අපි බලමු ඔබේ ධනලාභ හා ආදායම් තත්ත්වය ගැන. ආදායම් මාර්ග සතුටුදායක මට්ටමක පැවතුනත් මේ සතියේ අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට ඔබට දැඩි උත්සාහයක් දරන්නට සිදු වෙනවා. කල්පැන ගිය ණය මුදලක් ආපසු ලබා ගැනීමටත් ඔබට මේ සතියේදී අවස්ථාව උදා වෙනවා. ඒ වගේම තමයි මතක් කරන්නට ඕන විශේෂයෙන්ම ලොතරැයි වගේ හදිස්සි ධනලාභ කෙරෙහි වැඩි විශ්වාසයක් ඔබ මේ සතියේදී නම් තියන්නට එපා. ඒ වගේම තමයි දෛනික ආදායමෙන් ස්ථාවර ඉතිරියක් කරගන්නට ඔබ සැලසුම් කරනවා නම් ඒ ඊටමත් නුවණට හුරුයි මේ සතියේදී. අපි බලමු ඔබේ සෞඛ්‍ය තත්ත්වය මොන වගේද කියලා. ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වෙද්දී සිරුරේ උෂ්ණාධික රෝග, හිස රදය සහ ඇස්වල දැවිල්ල වැනි රෝග තත්ත්වයන් මතුවීමට ඉඩ තියෙනවා. ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න සහ නිවැරදි ආහාර රටාවක් අනුගමනය කරන්න ඒ ඉතාමත් වැදගත් මේ සතියේදී ඔබේ සෞඛ්‍යය කෙරෙහි. සතියේ මැද භාගයේදී රථ වාහන පැදවීමේදී සහ මාර්ගයේ ගමන් කරද්දී වෙනදාට වඩා අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට අපි බලමු විදේශගත මේෂ ලග්න හිමියන්ට මොන වගේ තත්ත්වයක්ද මේ සතියේ උදා වෙන්නේ කියලා. විදේශගතව රැකියා හෝ අධ්‍යාපන කටයුතු වල නිරත මේෂ ලග්න හිමියන්ට ඊටමත් සුබදායි සතියක් මේ උදා වෙලා තියෙනවා. ඔබේ රැකියා ස්ථාවරත්වය ඇතිවන අතර වීසා හෝ නීතිමය ලියකියවිලි සම්බන්ධව තිබූ ගැටලු निराකරණය කරගන්නට අවස්ථාව ලැබෙනවා. අලුතින් විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටින අයටද මේ සතිය තුළ සුබ ආරංචි බලාපොරොත්තු වෙන්නට පුළුවන්. මේෂ ලග්න හිමි ඔබේ මේ සතියේ සුබ වර්ණය රතු පැහැය සහ තැඹිලි පැහැය. සුබ අංකය අංක 9 සහ අංක 3. මේ සතියේ ඔබේ සුබ දිනයන් වන්නේ අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්. මේ සතියේ සෙනසුරාදා දිනය ඔබට තරමක් අපලකාරී බැවින් සුබ කටයුතු, සුබ ගමන් විමන් යාමෙන් එවැගේම නව තීරණ ගැනීමෙන් ඔබ වැළකී සිටිනවා නම් ඉතාමත් යහපත්. අපි බලමු මේෂ ලග්න හිමි ඔබට මේ සතියේ මේ ඇතිවන සුළු සුළු අපලකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට කරන්න පුළුවන් මොනවාද කියලා.
මේ පවතින අපලකාරී තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා දිනපතා උදාසන සූර්ය නමස්කාරයේ යෙදෙන්නට ඔබට පුළුවන් නම් ඉතාමත් සුබයි. ඒ වගේම තමයි අඟහරුවාදා දිනක බෝධීන් වහන්සේ නමකට කිරි ආහාර පූජා කරන්නට පුළුවන් නම්, ඒ වගේම තමයි සවස් වරුවේ එනගි තෙල් පහනක් දැල්වා බෝධි පූජා පින්කමක් කරන්නට පුළුවන් නම්, එයත් ඉතාමත් යහපත් ඔබට මේ සතියේදී පවතින මේ අපලකාරී සත්‍යයන්ගෙන් මිදෙන්නට. එසේනම් මේෂ ලග්න හිමියනි, ඒ තමයි අපි ඔබට මේ සතිය වෙනුවෙන් ගෙනා පලාපල විග්‍රහය. ඔබට ආරාධනා කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර අපේ YouTube නාලිකාව subscribe කරලා අපත් සමග එකතු වෙන්නට කියලා. ඒ වගේම තමයි අප විශ්වාස කරනවා ඔබේ මේ ඉදිරි සතිය සැලසුම් කරගන්නට, සංවිධානය කරගන්නට මේ පලාපල කතනය මන අත්වැලක් වේවි කියලා. එහෙනම් මේෂ ලග්න හිමියනි, ඔබට සුබ සතියක් වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි වෘෂභ ලග්න හිමියනි. ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාවත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ 2026 ජූලි මාසේ 26 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 1 වෙනිදා වෙනකන් වූ සතිය ඔබට මොන වගේ ගෙවෙයිද කියලා ජ්‍යොතිෂ්‍ය විද්‍යානුකූලව විග්‍රහ කරගන්න. වෘෂභ ලග්න හිමියනි, අපි මුලින්ම බලමු ඔබේ ගෘහ ජීවිතය, පවුල, විවාහය සහ ආදරය මේ සතියේදී මොන වගේද පවතින්නේ කියලා. වෘෂභ ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය මේ සතිය තුළ ඉතාමත් සාමකාමී සහ සතුටුදායක මුහුණුවරක් ගන්නවා. කලත්‍රයා සමග තිබූ පැරණි අමනාපකම් දුරු වෙලා අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය වන කාලයක්. පෙම්වතුන්ගේ සම්බන්ධතා ස්ථාවර වන අතර විවාහ ගිවිස ගැනීම වැනි සුබ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට සුබ කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම පවුලේ අය සමග කෙටි විනෝද චාරිකාවක් යාමට හෝ නෑදෑ හිතමිතුරන් නිවසට පැමිණීම නිසා සතුටුදායක වටපිටාවක් නිර්මාණය වෙනවා. ඊළඟට අපි බලමු වෘෂභ ලග්න හිමියන්ගේ රැකියා සහ ව්‍යාපාර තත්ත්වය ගැන. ඔබේ වෘත්තීය ජීවිතය තුළ කැපී පෙනෙන දියුණුවක් මේ සතියේ දැකගත හැකියි. රැකියා ස්ථානයේ ඔබේ දක්ෂතා අගය කිරීමට ලක්වන අතර නව තනතුරු හෝ උසස් වීම ලැබීමේ වාසනාව ඔබට මේ සතියේදී හිමි වෙනවා. ව්‍යාපාරික කටයුතු වල නිරත අයට නව ව්‍යාපාරික හවුල්කරුවන් සමග අත්වල් බැඳ ගැනීමට අවස්ථාව ලැබෙන අතර විශේෂයෙන්ම වෙළඳ හා සංනිවේදන ක්ෂේත්‍රවල අයට වැඩි ලාභයක් අත්පත් කරගන්නට මේ සතියේදී හැකියාව ලැබෙනවා. අපි ඊළඟට කතා කරමු වෘෂභ ලග්න ඔබේ අධ්‍යාපන තත්ත්වය ගැන. අධ්‍යාපන කටයුතු වල නිරත වන වෘෂභ ලග්න හිමි දරුවන්ට ඉතාමත් සාර්ථක සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ වලින් ඉහළින්ම සමත් වීමේ වාසනාව ඔබට පවතිනවා. කලා, සෞන්දර්ය සහ සාහිත්‍ය ක්ෂේත්‍ර හදාරන දරුවන්ට තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් රටටම පෙන්වන්නට සුදුසු කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරොත් ඔබේ ධනලාභ හා ආදායම් තත්ත්වය ගැන. ධනකාරක ග්‍රහයන්ගේ සුබ දෘෂ්ටිය නිසා මේ සතියේ ආදායම් තත්ත්වය බෙහෙවින් ඉහළ යනවා. බලාපොරොත්තු නොවූ මාර්ගවලින් මුදල් ලැබෙන්නට ඉඩ පවතිනවා. පැරණි ආයෝජනයකින් ඉහළ ප්‍රතිලාභ ලැබෙන අතර
ඉඩම් හෝ දේපල මිලදී ගැනීම වැනි ස්ථාවරවත්කම් වෙනුවෙන් මුදල් ආයෝජනය කරන්නට සුදුසු සතියක්. අපි මීළඟට කතා කරමු වෘෂභ ලග්න ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන. පොදුවේ ගත්තොත් සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතිනවා. කොහොම වුණත් උගුරේ සහ බෙල්ලේ ආශ්‍රිත ආබාධ හෝ සෙම් රෝගී තත්ත්වයන් සතියේ මුල් භාගයේදී මතුවෙන්නට හැකි බැවින් සීතල ආහාර සහ බීම වර්ග පානය කිරීමේදී සැලකිලිමත් වුණොත් ඉතාමත් හොඳයි. ඒ වගේම තමයි රාත්‍රී කාලයේදී නිදි වැරීමෙන් ටිකක් මිදෙන්න ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්නට අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න. අපි බලමු වෘෂභ ලග්න හිමි විදේශගත අයට මේ සතිය මොන වගේද කියලා. විදේශගතව සිටින වෘෂභ ලග්න හිමියන්ට තම වෘත්තීය කටයුතු වලින් උපරිම ඵල නෙලා ගත හැකි සතියක්. ඔබ මෙතෙක් බලාපොරොත්තු ස්ථාවර පදිංචිය හෝ රැකියා ගිවිසුම් අලුත් කර ගැනීමේ සාර්ථක කරගත හැකි සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔබේ මව් රැටින් සුබ ආරංචියක් ලැබෙන නිසා සිතට ප්‍රීතියක් ඇති කරන සතියක් තමයි මේ උදා වෙන්නේ. මීළඟට අපි බලමු වෘෂභ ලග්න ඔබේ සුබ වර්ණය, සුබ අංකය සහ සුබ දිනයන් ගැන. වෘෂභ ලග්න හිමි ඔබේ මේ සතියේ සුබ වර්ණය සුදු සහ නිල් පැහැය. සුබ අංකය අංක 6 සහ අංක 2. මේ සතියේ සිකුරාදා සහ බදාදා දිනයන් ඔබට ඉතාමත් සුබ දිනයන්. ඒ වගේම තමයි බ්‍රහස්පතින්දා දිනේදී ඔබ විශේෂිත ගමන් වලින් වැළකී සිටිනවා නම්, සුබ කටයුතු ආරම්භයෙන් වැළකී සිටිනවා නම්, සුබ තීරණ ගැනීමෙන් විශේෂ තීරණ ගැනීමෙන් වැළකී සිටිනවා නම් ඉතාමත් යහපත්. අපි බලමු මේ සතියේදී ඔබට ඇතිවන යම් යම් අපලකාරී පීඩාකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට ඔබට කරන්නට පුළුවන් මොනවද කියලා. ඔබට පුළුවන් නම් සිකුරාදා දිනයකදී උදෑසනම සුදු පැහැති මල් පූජා කර සෙත් කවියක් ගායනා කරන්නට හෝ සෙත් කවියක් අහන්නට ඒ ඉතාමත් සුබයි. දුප්පත් අසරණ අයට විශේෂයෙන්ම කාන්තාවන්ට ආහාර හෝ ඇඳුම් පැළඳුම් පරිත්‍යාගය කරන්නට ඔබට පුළුවන් නම් මේ සතියේ ඔබේ ජීවිතයට පැමිණෙන බාධාවන් දුරු කර ගන්නට ඔබට මනා පිටුවහලක් වේවිය. එසේනම් ආදරණීය වෘෂභ ලග්න හිමියනි, ඒ තමයි ඔබට ජූලි මාසේ 26 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 1 වෙනිදා වෙනකන් වූ සතිය කළමනාකරණය කරගන්නට අපගෙන පලාපල විග්‍රහය. අප විශ්වාස කරනවා මේ විග්‍රහයන් මගින් ඔබ ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට මඟ පාද ගනී කියලා. ඔබේ සතිය නිවැරදිව සැලසුම් කරගන්නට මේ පලාපල විග්‍රහයන් අත්වලක් කරගනී කියලා. එසේනම් වෘෂභ ලග්න හිමියනි ආරාධනා කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර අපේ YouTube නාලිකාව subscribe කරලා අපත් සමග එකතු වෙන්නට කියලා වෙනදා වගේම. වෘෂභ ලග්න හිමි ඔබටත් තෙරුවන් සරණයි. සුබ ජයග්‍රාහී සතියක් වේවා. තෙරුවන් සරණයි මිථුන ලග්න හිමියනි. ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව සමගින් ඔබ මේ එකතු වෙන්නේ 2026 ජූලි මාසේ 26 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 1 වෙනිදා වෙනකන් වෙන සතිය ඔබට ගෙවි යන්නේ මොන විදියටද කියලා ජ්‍යොතිෂ්‍ය විද්‍යානුකූලව සලකා බලන්න. මිථුන ලග්න හිමි ඔබටත් අපි මුලින්ම මතක් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව subscribe කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න කියලා අපිත් සමග නිරන්තරයෙන්ම රැඳී ඉන්නට. මුලින්ම අපි බලමු මිථුන ලග්න හිමි ඔබේ ගෘහ ජීවිතය, පවුල විවාහය සහ ආදරය මේ සතියේදී මොන වගේද කියලා. මිථුන ලග්න හිමි ඔබගේ පවුල් ජීවිතය දෙස බලද්දී
මේ සතිය තරමක කාර්යබහුල මෙන්ම මිශ්‍ර ඵල දෙන සතියක් බවට පත් වෙනවා. පවුලේ අය සමග අදහස් හුවමාරු කරගද්දී වඩාත් කල්පනාකාරී වී යුත්තේ බුද සහ සිකුරගේ පිහිටීම අනුව සුළු වචන හුවමාරුවක් දුරදිග යාමට ඉඩ ඇති බැවින්. ආදර සම්බන්ධතා පවත්වන අයට තම සහකරු හෝ සහකාරියගේ කාර්ය බහුලත්වයක් නිසා තරමක දුරස් වීමක් දැනෙන්නට පුළුවන්. කොහොම වුණත් සතියේ අගභාගයේ වන විට නිවසට අවශ්‍ය වටිනා බඩු බාහිර ආදී මිලදී ගැනීමටත් දරුවන්ගේ කටයුතු වෙනුවෙන් සතුටෙන් කාලය ගත කරන්නටත් ඔබට අවස්ථාව ලැබෙනවා. ඊළඟට අපි බලමු ඔබේ රැකියා සහ ව්‍යාපාර කටයුතු මේ සතියේදී මොන වගේද කියලා. වෘත්තීය පැත්තෙන් බලද්දී මිථුන ලග්න හිමියට තමන්ගේ දක්ෂතා කැපී පෙනෙන ලෙස ඉස්මතු කිරීමට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම ජනමාධ්‍ය සංනිවේදනය, ලේඛන කලාව සහ පරිගණක ශාස්ත්‍රවල නිරත අයට ඉතාමත් සුබයි. ව්‍යාපාරික කටයුතු වල නිරත වන අයට නව වෙළඳපොළ අවස්ථා සොයා ගන්නට හැකිවන අතර පාරිභෝගික ආකර්ෂණය ඉහළ යන සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතෙක් කලක් ප්‍රශ්නයක්ව පැවති වෘත්තීය ගැටලුවක් නීත්‍යානුකූලව විසඳා ගැනීමටද මේ සතියේදී ඔබට මඟ පෑදෙනවා. ඊළඟට අපි බලමු මිථුන ලග්න හිමි ඔබේ අධ්‍යාපන කටයුතු වල තත්ත්වය ගැන. අධ්‍යාපන කටයුතු වල නිරත වන සිසුන්ට සිතේ එකඟතාවය පවත්වා ගැනීමට සුළු සුළු බාධා මතුවෙන්නට පුළුවන්. බාහිර පරිසරයෙන් සහ සමාජ මාධ්‍ය වලින් එල්ලවන බලපෑම් නිසා ඔබේ වැඩ කටයුතු ටිකක් ප්‍රමාද වෙන්නට ඉඩ පවතින බවයි අපිට පේන්නේ. ඉතින් ඒ ගැන දෙමාපියනුත් ටිකක් අවධානය යොමු කරන්න. මේ සතියේදී අධ්‍යාපනය ලබන ඔබ ස්වයං විනයක්, ස්වයං පාලනයක් ඇති කර ගැනීම ඉතාමත් වැදගත්. සතියේ මැද භාගයෙන් පස්සේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත අයට පර්යේෂණ කටයුතු සාර්ථකව නිම කර ගන්නටත් හැකියාව ලැබේවි. ඊළඟට අපි බලමු ධනලාභ හා ආදායම් තත්ත්වය කොහොමද කියලා ඔබට මේ සතියේදී. ආදායම් තත්ත්වය යහපත් මට්ටමක පැවතුනත් ආයෝජන කටයුතු සඳහා මුදල් යෙදවීමේදී දෙවරක් සිතා බැලිය යුතුයි. හදිසි ධනලාභ පිළිබඳ විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම පාඩු ලැබීමට හේතු වෙන්නට පුළුවන්. කොහොම වුණත් ඔබේ දෛනික ව්‍යාපාර හෝ අමතර රැකියා මාර්ගවලින් ස්ථාවර ආදායමක් උපයා ගැනීමට නම් මේ සතියේදී බාධා ඇති වෙන්නේ නැහැ. අපි කතා කරමු මේ සතියේ ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන. සෞඛ්‍ය ගැන සලකා බලද්දී ස්නායු ආබාධ, අත් සහ උරහිස් ආශ්‍රිත වේදනා මෙන්ම අධික මානසික ආතතිය නිසා ඇතිවන හිස රදය කෙරෙහි අවධානය යොමු කළ යුතුමයි. නිසි වේලාවට ආහාර ගැනීම සහ රාත්‍රී කාලයේදී මනස සැහැල්ලුවෙන් තබා ගැනීම සෞඛ්‍ය රැක ගැනීමට මනා උපකාරයක් වේවි ඔබට. අපි බලමු විදේශගතව සිටින මිථුන ලග්න හිමියන්ට මේ සතියේ මොන වගේ කලදසාවක් උදා වේද කියලා. ඔබ විදේශගතව වෙසෙන මිථුන ලග්න හිමියෙක් නම් තමන්ගේ නේවාසික වීසා හෝ රැකියා බලපත්‍ර අලුත් කර ගැනීමේදී තිබූ නීතිමය බාධා ඉවත් වෙන සතියක්. ඒ වගේම තමයි ඔබේ මවුරට සමග කරන ගනුදෙනු ලාභදායී වන සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම ඔබට දුර බැහැර සංචාරයක යෙදෙන්නටත් මේ සතියේදී ඉඩකඩ පවතිනවා.
ඔබේ සුබ වර්ණය, සුබ අංකය, සුබ දිනය ගැන අපි මීළඟට කතා කරමු. මිථුන ලග්න හිමි ඔබේ මේ සතියේ සුබ වර්ණය කොළ සහ ලා කහ පැහැය. සුබ අංකයන් අංක 5 සහ අංක 3. මේ සතියේ බදාදා සහ සිකුරාදා දිනයන් ඔබට ඉතාමත් සුබ දිනයන්. කොහොම වුණත් අඟහරුවාදා දවසේදී ඔබ විශේෂ ලියකියවිලි සම්බන්ධ වැඩ කටයුතු වලින් මිදෙනවා නම් ඉතාමත් සුබයි. ඔබ යම් කිසි සුබ ගමනක් යන්නට හිටියා නම් අඟහරුවාදා දිනේදී එය වෙනත් දිනයකට යොදා ගන්න කියලාත් මතක් කරනවා. ඊළඟට අපි බලමු මිථුන ලග්න හිමි ඔබේ මේ සතියේ පවතින අපලකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට ඔබට කරන්න පුළුවන් මොනවද කියලා. මේ සුළු බාධාවන් දුරු කර ගන්නට ඔබට පුළුවන් නම් බදාදා දිනක උදෑසන කොළ පැහැති ඇඳුමකින් සැරසිලා බෝධීන් වහන්සේ නමකට පෑන් පූජා කරන්නට, ඒ වගේම තමයි ගිරවුන් වැනි පක්ෂීන්ට ආහාර සහ ජලය ලබා දෙන්නට ඔබට පුළුවන් වේවි මේ සතියේදී පවතින මේ යම් අපලකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට. මිථුන ලග්න හිමියනි ඔබටත් මතක් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර අපේ YouTube නාලිකාව subscribe කරලා අපත් සමග එකතු වෙන්නට කියලා. අපි විශ්වාස කරනවා මේ ගෙනා පලාපල විග්‍රහයෙන් ඔබ ඔබේ ඉදිරි සතිය සංවිධානය කරගනී කියලා. ඔබේ සතිය සැලසුම් කරගන්නට මේ පලාපල විග්‍රහය අත්වලක් වේවි කියලා අපි විශ්වාස කරනවා. එසේනම් මිථුන ලග්න හිමියනි ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයග්‍රහී සතියක් වේවා. තෙරුවන් සරණයි.